හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඔන්න අර හොරුන් ගේම් එකේ chapter 4 ඉතින් මචං පටන් ගද්දී මෙන්න මේ වගේ පෙන්නනවා. පැත්තේ මොකද ඉන්නේ මේ? හරි මචං අපි මෙතනින් යමු. ශනික ගිහින් කවුරුත් නෑ නේද? හෙලෝ කවුරුත් නෑ නේද? අම්මට අඩු සිරාටම අම්මල සීනි මචං මම අතන තමයි පිළිමයක් වගේ ඉඳලා තියෙන්නේ හැංගිලා බලපං මුලින් ගහන්න ගියමු දැන් හැංගුණා පොඩි පිළිමයක් ගත්තා අම්මට අතන මේ කඩුවා හැංගියා දැන් මචං මගේ දනාත්මක සිතුවිල්ල අනුව ඉන්න මුලකාරයෙක් හරි පොලිසියෙක් හරි නැත්නම් රොබෝ කෙනෙක් හරි දුවනොන්නේ ඔන්න යා ආම්බඩු වෙනවා මගේ පැත්තට ආවෙනේ අම්මෝ සාදු පොර වටපිට බලනවා ෆුල් කන්ෆියුස් වෙලා තින්නේ හරි ඉතින් මල්ලි දැන් පටන් ගත්තා විතරයි ඔයාට බෑ ඕවා මාත් එක්ක කරන්න කමක් නැති මචං අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එක ඕල් කරලා තියාගන්න like එකක් දාන්න කමෙන්ට් කරන්න පොලිස් කාර්යය කැතයිද ලස්සනද ෆෝන් එක වගේ මට නම් පේන්නේ එකම බොරු කරන්න ඕනේ සීරාව බොරු කරන්න ඕනේ මචං අපි ගිහලා දොර වහගමු හරි අම්මට සිරි টয়ලට් එකක් අසර රින්ග ගත්තා මොනවද තියෙද දන්නේ මොකද්ද මේ හරි මන් දන්නවා ඊළඟට තියෙන දේ මෙතන තියෙන්නේ අනිවාර්යෙන් කෝඩ් එක හරි කෝඩ් එකක් තියෙනවා නයිස් බා ආයි මේ මොන්නේ තෝ බය කරන්න එපා යකෝ බය හිතෙනවා අනේ අම්මේ යකෝ තව කීයක කොහොම ඉන්නවද දන්නේ නැහැ බා පොඩ්ඩක් බලලා යන්න ඕනේ වන් නැත්තම් මේ හදවතත් ගහන සීන් එක විද්දි කොයි වගේ ආතල් දෙන්න ගේම් එකද කියලා ගුලි කාලද අම්මට සිරි වෙනවා 1 2 3 4 මචං දැක්කම අපිද බං ඔව්ව කඩලා තියෙන්නේ උඹලු නම් මචං ගේම් එකක් ගහනකොට දනාත්මක හිතලා ගහපන් ඒක තමයි උඹලට උනත් හරියන්නේ දවසක ඔක වහගනි මේකේ මොකුත් නෑ බං මේ වරින්ද බැරිද ඒ වරින්දත් බෑ මේක විතරයි කරින්න පුළුවන් ඒකත් ඇරලා බලමු මොනවා තියෙයිද කියලා හෙලෝ කවුරු හරි ඉන්නවද කවුරුත් නෑ තම මිටියක් තියනවා මිටිය මොනවා කරන්නද කියපන් මිටියෙන් මේක කඩපන් අර ඉන්දකින් මොකන්නේ හෙලෝ උඩ මොනවද ඉන්නේ උඩ මොකුත් නෑ මේ උඩින් ගියාම අම්මට සිරි මේ සත්තු ඇත්ත සත්තු අම්මට යුඩු ඒ රත්තරනි රත් තාරගෙන රත් කොන්නේ රත්තරන් පයනපන් පැනලා ගනි මේ මුන්ට ඇහෙද දන්නේ නැහැ බා මේ බොරු සත්තුද හෙලෝ අම්මට සිරි මචං මේ කෞතුකාගාරයකට වගේ ඇවිල්ලා තියෙන සීන් එක ඔව් බය කරන්න එපා මොකෙක් වුණත් වලා ඉන්නේ බං බය වෙනවා ආයි කොයිද බෝතල් තියනවා ඌරෙකුත් ඉන්නවා මේ මොනවද අම්මට ගල් යට රංකාසි මේගල් පෙරලන්න බැරිද අපිට මේගල් පෙරලන්න බැරිද ගමු ඒ දුරෙන් මට දෙරි දැක්කයි කොයිද අඩු දැක්කේ නෑ බං අම්මට සිරාවට දැක්කේ නෑ බං නියමයි බං ඔබ තමයි හොඳටම කරේ මචං ඉතින් අනිවාර්යයෙන් මේ පොලිස් කාර්යය ගැන ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොනවා ඉතින් අම්මු ගවය සිරා බං අම්මු ගවය එයා යන්න අනේ යන්න ප්ලීස් කරුණා කරලා යන්න
you එහෙනම් ගියාට මේ පැත්ත මොනවද තියෙන්නේ? පැත්තේ මොනවද තියෙන්නේ? හැංගියන් අම්මට ඔන්න පොලිස් කාරය එනවා. ඌ දත් බෙදලත් නෑ. මට හරිම සතුටුයි. මචං මේකේ 9000ක් අපිට එකතු කරගන්න ඕනේ. 9000 එකතු කරගන්න නම් මට කරන්න වෙනවා මේ පොලිස් අංකල්ගෙන් ෂේප් එකේ මාරු වෙලා වැඩි කරගන්න. හැංගියන් පොලිස් කාර්යාව ඔක්කොම වැඩි ශකබුන් වෙනවා. තේරෙනවා ඇතිනේ ඔයාලට නේද? මේ මොනවද මේ මාලයක් තියෙනවා. තවුනගම් දෙකක් තියෙනවා. අම්බෝ ඊ අඩෝ ශිරාටම මන්නා ඉතින් කෙලින්ම මාට්ටු කියලා බා. හැබැයි ඒ මාට්ටු නම් වෙන්නේ නැහැ. අතනින් පොලිස් කාර්යාව තමයි මචං මාට්ටු වෙන්නේ. උන් මචං මුරකාරයනේ මොකද උගේ රස්සානේ මචං. උගේ රස්සා තමයි අනුව තමයි මචං ඌ මේ මුර කරන්නේ. අනේ එන්න එපා ඔයා එන්න එපා. මට පොඩ්ඩක් මගේ වැඩේ කරගන්න දෙන්න. ඉවසන්න. ඕක එන පාටක් නෑ වගේ. මේක කැරකුණාන් පස්සේ තමයි ඇටිය මට යන්න වෙන්නේ ආයේ. හරි ඔන්න කරකිනවා. මම ෂේපියෙන් මෙතනට පැන්නා. කමු රස විඳිමු දිව පිනවයි. හරි ඒකත් ගියා. හෙලෝ කියන්නේ මම හැංගිලින්නම් පොඩ්ඩක්. හරි කමන්නේ. නියමයි. අඩෝ සිරාට මහත් දහක් තියනවා බං. ඊසි බං. සිරාට මේසි. දැන් මචං මෙතනින් පොලිස් කාර්යය ආවොත් අන්න බං. හැංගියම් මචං කැමරාවට හසුනොත් මාව කණ්ඩව් අම්මේ වෙන්න කොහෙද මේ කැමරාව මෙතනටම ආවේ. ඒ කලින් මෙහෙම තිබ්බේ නෑ බං. කලින් මෙච්චරද මේව තිබ්බේ නෑ. අන්න පොලිස් කාර්ය හරි ගෙවසෙනවා. යාළුවනේ මට හැංගෙමු. මෙතනින් ඵලයා මට මගේ වැඩේ කරගන්න දීලා ඵලයන් අකෝ ඊ උඩට තියේ ඌ මෙහාට එන්න තියන්නේ නැත්තේ ආ එන්න ඕනේ නේද වරින් බම්මන්ට පානම අපිටත් වැඩ තියෙනවා බං හුරු කියලීම මචං මේක අවුනොත් බං අම්මෝ අයියෝ අවුනානේ බං ෂේ දැන් මොකේ කරන්නේ අයියෝ අම්මට අඩු ඊසිනේ බං ඉතින් ඉවරයි බං මෙච්චරයි ගහන්න තියෙන්නේ මං දිනුම් ගේම් නියමයි කොහමද අන්තිමේට මචං කුටි බැට කාගෙන ගේම් එක ලෙෆ්ට් ඉතින් මචං අනිවාර්යෙන් channel එක subscribe කරන්න එහෙනම් කොල්ලා ගියා